අද උතුම් වූ නවම් පෝය දවස. චුට්ටක් දවල් වෙන මම ඒ විදිහට හිටියට අද උදේ දවස පටන් ගත්තේ නම් ටිකක් වෙනස් විදිහට. සුපුරුදු විදිහට නෙවෙයි. උදෙන්ම මම ෂොප් එක ඇරලා බුදු පහන තියලා ගණදවියන් වැඳලා ෂොප් එකේ වැඩ තමයි මුලින්ම ආරම්භ කළේ. මොකද ඊයේ රෑ මගේ හස්බන්ඩ්ගේ අම්මා මෙහෙ තමයි හිටියේ. ඉතින් එයා උදෙන්ම නැගිටලා අපි හැමෝටම කිරිබත් හදලා කන්න දීලා එයා ගෙදර හිටපු නිසා ගෙදර අනිත් වැඩ ටික පහුවෙලා කරන්න තියලා ඔන්න පොය දවසේ වෙනදටත් වඩා උදෙන්ම කඩේ ඇරලා දැන් නම් මේ කඩේ වටේට පොඩි ප්‍රමාණයක් තියෙන මිදුලතු ගාන ගමන් තමයි මේ ඉන්නේ. වෙනදට නම් මම ගෙදර වැඩ ටික ඉවර කරලා වොෂ් දාලා හැමනේ කඩේට එන්නේ. අද හස්බනුත් වැඩ දෝනි ඉතින් ගෙදරනේ. ඉතින් එයත් ඔන්න ඇවිල්ලා යාගේ රාජකාරි පටන්ගෙන සාමාන්‍යයෙන් හස්බන්ඩ් නිවාඩුවකට එහෙම ගෙදර හිටියොත් එදාටත් මම මේ විදිහට ෂොප් එක ටිකක් කලින්ම අරිනවා. මොකද මට එයාව කඩේ තියලා පහුවෙලා ගෙදර වැඩ ටික කරන්න පුළුවන්නේ. අද ඉතින් අම්මට තමයි ඒ රාජකාරිය. උදේට තියෙන කඩේ වැඩ ටික ඉවර කරලා මම ගෙදර ඇවිල්ලා අම්මව කඩේ තියලා ගෙදර වැඩ ටිකත් ඉවර කරලා හොඳ බාත් එකක් අරගත්තා. ආපහු කඩේට යන්න ඕනි. මොකද අම්මා ආපහු යනවා එයාලා ගෙදර. ඉතින් එයා යන්න කලින් සේදෙන දාපු රෙදි ටිකත් වේලෙන්න දාලම යමු. සාමාන්‍යයෙන් ගෙදර වැඩක් කරනකොට කඩේ ඇරලා තියෙන වෙලාවට එක දිගට ඒ වැඩේ ඉවර කරන්න වෙන්නේ නැහැ. මොකද අම්මා හිටියත් නොදන්න ගානක් බඩු වර්ග තියෙන තැන අම්මා හරියටම දන්නේ නැහනේ. ඉතින් ඒ වෙලාවට මම දුවගෙන යන්න ඕනේ. ආපහු කඩේට ඒ ටික දීලා එන්න. ඉතින් උදේට මම ගෙදරත් එකම ෂොප් එක තිබුණත් අන්න ඒ නිසයි සාමාන්‍යයෙන් ගෙදර සේරම වැඩ ටික ඉවර කරලා ෂොප් එකට යන්නේ. අද නම් ඉතින් එහෙම මහාඩකෝඩ දුවන්න ඕනි නැහැ. මොකද අද පොය දවසනේ. ඉතින් එහෙම නිවාඩු දවස්වලට ගොඩක් දුරට හවස්වරුවට බිසි වුණත් උදේවරු දවල්වරු වලට ගොඩක් බිසි වෙන්නේ නැහැ. ඔන්න කියලා කට ගන්න උනේ නැහැ. මම මේ වෙලාවේ දෙපාරක් විතර ගියා ෂොප් එකට. ඒවා ඉතින් මම ස්කිප් කරා. ඉතින් එහෙම තමයි කොයි වැඩෙත් මගින් මග යන්න ඕනි කඩේට. මං හරි ආසයි මේ විදියට 10ට විතර පායලා තියෙන අවුවට මෙහෙම නාලා ඇවිල්ලා චුට්ටක් අවුවේ ඉන්න. ඔය ඒත් මම කඩේට තමයි ගියේ. ඔයාලට මේ පේන අපේ පරණ පොඩි කඩේ. මේකේ තමයි මම අවුරුදු 3කට වැඩි කාලයක් ෂොප් එක කරේ. එතකොට දෝනිත් හරි චූටි. අම්මා දව ටිකකින් යන නිසා මං ඉතින් චුට්ටක් රිලැක්ස් එකේ පොඩි වෙලාවක් අවුවට වෙලා හිටියා. අම්මා ගියා මම ආපහු කඩේට ආවා. අපි බන්නේ එහෙම ටීවී එකේ දාගෙන ඔන්න දෙවෙනි පාරටත් කිරිබත් කන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර කිරිබත් හැදුවොත් උදේට දවල්ට දෙකටම අපි කනවා. අදත් ඉතින් එහෙම තමා. මං හරි ආසයි මෙහෙම කිරිබත් කනකොට ප්ලේන්ටි බොන්න. නැත්නම් අර අවුරුදු කාලෙට එහෙමනම් මම කිරිබත් කැවුම් එකත් කනවා. මේ කන අතරේ කවුරුම හරි ආවොත් මම නම් බඩු දෙනවා අත සෝදගෙන. සමහර අය නම් කියනවා කාලා ඉන්න කියලා. ඒත් ඉතින් එහෙම හරි නැහැනේ. අංක 1 ෂොප් එකක කස්ටමර් සර්විස් එකනේ. මම ෂොප් එකේ ස්කූල් අයිටම් ටික මේ විදිහට තමයි හොරගෙන ඉන්නේ. සාමාන්‍ය සතියකට හෝ දෙකකට එකපාරක් එනවා බිල් කරන්න. ඉතින් ඒ දවස් ටිකට සෑහෙන්න තමයි මම ස්ටොක් එක තියාගන්නේ. තව වැඩිපුර ගත්තා කියලා නැත්නම් අඩුවෙන් ගත්තා කියලා ලොකුවට බිල එහෙම වෙන්නේ නැහැ. ලක්ෂයෙන් එහා වගේ බිලකට වෙනම ඇඩිෂනල් ඇඩ් වෙනවා. ඉතින් එහෙම මම ගන්න යන්නේ නැහැ. මොකද බිස්නස් එක තියෙන විදිහට තමයි මම බඩු ගන්නේ. තව මට මෙතන ඔයාලට පෙන්වන්න ඕනි උනේ මට රැක් නැහැ කියලා වෙන් කරලා අහුර ගන්න නැහැ කියලා මම බඩු නොගෙන ඉන්නේ නැහැ. මට සෙල් කරන්න පහසු විදිහට මම අහුරගෙන ඉන්නවා මෙතන ඉස්සරහට ඒ රැග් ගන්න බලාගෙන. අහුරන රැග් එක නෙමේ ෂොප් එකක ලොකුවට වැදගත් මං හිතන්නේ හැමදේම තියෙන එකයි. ගොඩක් කස්ටමර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ හැමදේම එකම තැනින් අරන් යන්න. සාමාන්‍යයෙන් නිවාඩු දවසක් එනවනම් ඊට කලින් දවස් ඇතුළත මම ෂොප් එකේ අඩුපාඩු බලලා ලියලා කලින් දවසේ ගෙන්න ගන්නවා. මොකද ගොඩක් දුරට මේ වගේ පොය දවස්වල තොග කඩවල් එහෙම වහනවනේ. ඉතින් මේත් ඊයේ මම මිරිස් කරල් ගෙන්න ගත්තා. සාමාන්‍යයෙන් කිලෝ 40 වගේ ගෝණයක තමයි එන්නේ. ඒත් එහෙම ගෙනල්ලා ටික දවසක් යනකොට මට තේරුණා
එකක් අරම ගන්නකොට මිල ටිකක් අඩු වුණත් ගෝනි බර එහෙම අයින් වෙන්නේ නැතිකොට එතනත් පොඩි පාඩුවක් වෙනවා. අනික තමයි එහෙම ගෙනල්ලා වැඩිපුර දවසක් තියනකොට අවසාන හරිය කාලය ගොඩක් තිබුණු නිසා වෙහි කාලයක් එහෙම ආවොත් පුස්සල්ලනවා. ඉතින් ඔය පාඩු මකව ගන්න මම දැන් මේ විදිහට කිලෝ 10 15 වගේ බෑග් වලට ගෙන ගන්නවා. මේ ක්‍රමය මට පාඩු වෙන්නේ නැති නිසා. අද ඉතින් නිවාඩු දවසක් නිසා ලොකුවට සෙනග නැහැ. ඉතින් එහෙමයි කියලා කාලය ඔහේ යන්නත් දෙන්න අපරාධනේ. ඔන්න මම ලෑස්ති චිකන් සොසේජ් දාලා තියෙන මේ ෆ්‍රිජ් එක අස් කරගන්න. ඉවරුණු බෑග් තව එක්ස්පයි එහෙමත් හොයාගන්න පුළුවන්. මේකේ ඇතුලේ ඔයාලා දන්නව ඇති සමහර විට මස් එක්ක සොසේජ් තියන්න බෑ. වෙන් කරලා තියන්න ඕනේ. මම ඉස්සර නම් සොසේජ් වලට වෙනම ඩිස්ප්ලේ ෆ්‍රිජ් එකක් යූස් කරා. හැබැයි ලයිට් බිල වැඩි වුණාට පස්සේ අයින් කරා. ඔන්න දැන් ටිකක් ආයෙමත් ලයිට් බිල අඩු වෙලා තියෙන්නේ. මං මස් වලින් වෙන් කරලා තමයි දැල් කූඩේකයි වෙනම පෙට්ටි වලයි සොසේජ් දාගෙන ඉන්නේ. ඔය මම කරන්නේ ගොඩක් අය කැමතිනේ අර ෆ්‍රෙෂ් මස් එක වගේ කෑලි කපපු චිකන් එක ගන්න. ඉතින් ෆ්‍රීස් කරලා විකුණන අපි වගේ අයට ඒ වෙනුවට ආපු මස් බෑග් එකක් තමයි ඔය මම අස් කරන්නේ. ඉල්ල නෝනි ගානකට දෙන්න මේ විදිහට කෑලි කපලා ආපු එක හොඳ දෙයක් වුණා අපිට නම්. චිකන් වල එන බෙස්ට් එක ලෙග් තයි ඊට අමතරව ගීසාඩ් ලේව ඔය ඔක්කොම මේකේ ඇතුලේ තියෙනවා. නෝමල් චිකන් එකට අමතරව පෝක් එකේ ස්ලයිසස් වගේම ග්‍රෑම් 500 පැකට් එකක් මේකෙම යහුරගෙන ඉන්න මම හැමදාම වගේ නම් අස් කරන්නේ නැහැ. ටිකක් අපිලි වෙලා වගේ දැනුනම මේ විදිහට නිදහස් වෙලාවක මම මුළු ෆ්‍රිජ් එකම අස් කරගන්නවා පොඩි වෙලාවක් අරගෙන. අන්න මම ඩිෆිෂර් එක අස් කරගෙන ඉවරුනහම තිබුණේ වෙන්න මෙහෙම. මේ දවස්වල මාරම රස්නේනේ. ගොඩක් අය එයාලගේ ගෙවල් වල හැදෙන පළතුරු ඔය එක එක ಜಾති මට ගෙනලා දෙනවා මේ දවස්වල. මේත් අද උදේ මට අංකල් කෙනෙක් එයාලගේ ගෙදර හැදුණු පේරයි අඹ ගෙඩියකුයි ගෙනත් දුන්නා. අපේ ගෙදර මේ දවස්වල ඒ දැක්ක ඔයාලා පළතුරු කූඩේ නම් හිස්සෙන්නේ නැහැ. ඉතින් මට හිතුණා අඹ ගෙඩිය නිකන් කන්නේ නැතුව ජූස් එකක් විදියට හදලා බිව්වා නම් හොඳයි කියලා. දෝනියාව කඩේ තියලා මම ඉක්මනටම මේක හදාගෙන යනවා. මම මේකට අද මොකුත්ම එකතු කරන්නේ නැහැ. ලුණු චුට්ටක් එකතු කරා. මම මේ වර්ගයේ නම් නම දන්නෙත් නැහැ. පියෝ මැංගෝ ජූස් එකක් තමයි ඔන්න මම හදාගන්නේ. කෝලතුර ගෙදර තිබුණ නැති හින්දා මං ජූස් එක හදලා ෆ්‍රිජ් එකේ දාලා ගියේ ඩිෆිෂර් කෑල්ලේ. දෝනියට තමයි පේර. එයා එක එක ಜಾති තෝරලා කන්නේ. කෑම වර්ගත් එහෙමයි, පළතුරු වර්ගත් එහෙමයි. වෙසක් පොසොන් වලට නම් මේ පාර මේ විදිහ නෙමෙයි වාහන වලින් පිරීලා. අද නම් එහෙම නැහැ. හරිම නිස්කලංකයි. මම ඉතින් ගෙදරම ඉන්න හින්දා තමයි ෂොප් එකත් ඇරි. මොකද මං ගෙදර මහලුකුවට මට වැඩ නැහැනේ. ඉතින් ඒ හින්දා මං කොහොමත් හැමදාම වගේ ෂොප් එක අරිනවා මොන නිවාඩු දවස ආවත්. ඔන්න දැන් නම් හවස් වෙන්න ටීවී එකේ බණ එහෙමත් යනවා මේ වෙලාවට. ඉතින් ටීවී එකක් දාගෙන මං හදන්නේ මේ බයි ට්‍රැක් දෙක පොඩ්ඩක් අස් කරගන්න. මට ඉතින් ෂොප් එකේ තියෙන වැඩ තමයි මේවා. මේවා අස්පස් කරන්න, එස්පයි ඩෙක් බලන්න, නදී අඩුපාඩු බලන්න, ඔන්න ඔය වගේ දේවල් තමයි. කස්ටමර්ස්ලා ගන්නකොට මේ දේවල් තෝරනකොට මම අහුරුණු විදිහටම තියෙන්නේ නැහනේ. එහෙම වෙනවා. මම මේ කරන්නේ ආයෙමත් එක වර්ගයක් එක කූරකට එන විදිහට එල්ල ගන්න එක. තව දෙයක් තමයි මෙතන එක රැග් එකක් මට කම්පැනි එකකින් හම්බෙලා තියෙනවා. ඉතින් ඒකට වෙනත් ඒවත් කලම් වෙලා තියෙන නිසා ඒ ටිකත් මම මේ වෙලාවෙම පිළිවෙලක් කරගත්තා.
මේ වැඩවලට පොඩි වෙලාවක් යනවා වගේ දැනුණට එහෙම නැහැ. මම සමහරකට මීට කලින් කියලා ඇති. මම බිස්නස් එකක් කරගෙනමනේ මේ වගේ පිළිවෙලක් කරන්නේ. ඉතින් විනාඩි 10ට යන වැඩේ වුණත් පැයක් යන වෙලාවලුත් තියෙනවා. මම ඔය බයික් ට්‍රැක් එක ඉස්සරහට පේන පැත්තෙන් කාඩ්බෝඩ් දාලා තමයි ඔය තියෙන්නේ. ඔයාලට හරියටම පේනවද දන්නෙත් නැහැ. එහෙම කරලා තියෙන්නේ මම කපුටු ඇවිල්ලා මේව ගලවන් යනවා. ඉතින් එළියට පේන පැකට් වැහෙන්න මම කාඩ්බෝඩ් දාලා හදාගෙන තියෙන්නේ. ඔන්න බලන්නකො ඉතින් අපිට තියෙන ප්‍රශ්න. රැක් දෙක අස් කරගෙන ඉවර වුණාම ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් හොඳටම හවස් වෙන්න අපේ කඩෙත් එක්කම ඉස්සරහින් වැටේ තියෙනවා සමන් පිච්චවලක්. ඉතින් ඒකෙන් මල් ටිකකුත් කඩාගෙන හවස බුදු පහන තියන්න තමයි මේ හදන්නේ. ඉතින් අද පොය වුණත් අද විතරක් නෙවෙයි හැම පොයකටම වගේ අපි කොහේ හරි ගියේ නැත්නම් මම ෂොප් එක හරිනවා. සමහර දවස්වලට අපි රෑ වෙලා මෙහි තියෙනවා බුදු පිළිම වහන්සේ නමක් වයිහන්දියේ. ඉතින් අපි ඒකට පුළුවන් වුණොත් යනවා. ඉතින් ඔන්න පහන තියලා බුදුන් වැඳලා ගණ දෙවියන්ට තනුම් ගුරුදුම් අල්ලලා මම ගෙදරත් පහන තියා ගත්තා. ඉතින් පොය දවසේ වුණත් ෂොප් එක ඇරලා ගෙදර වැඩ ටිකත් කරගෙන අද දවස මම ගෙව්වේ මෙහෙම තමයි. අදත් මම බලන් හිටපු ආදරණීය ඔයාලා හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි.